සඳ සාවි ආන්ටි වසන්ත ආන්ටි කොහොමද ආශා එන්නකෝ වාඩි වෙන්නකෝ ආන්ටි කොහොමද ආවේ මම පුතා එක්ක ආවේ එයා ගියා යාළුවෙක් බලන්න යන්න කියලා ඉතින් ඒ දැන් පස්සේ ඔයා බලන්න එන්නත් බැරි වුණානේ ලොකු මැඩම් ඔහොම අදින්න එපා තොම්සන් හිර වෙයි කමක් නැහැ මැඩම් හිර වුණාට ප්‍රශ්නයක් නැහැ මේ ලොකු මැඩම් අනේ මැඩම් චුට්ටක් කොහොමද මම ටක් ගාලා එන්න බට කියන්න මං ගැටිසි කාලේ පිටදිගේ කොණ්ඩේ උනා දාපුවාම හරියට නිකන් මේ කිතුල් රෑන වගේ තිබ්බේ. දැන් ඉන්නේ උංගල කොණ්ඩ වලට මේ මොනවද සම්පුන්ද මොන මල ඉලව්වක්ද දානවා. අපි නම් ඕවා ගාලස් නෑ. අපි කාලේ ඕවා තිබුණෙත් නෑ. අපි ගාවේ මොනවද දන්නවද? තැඹිලි තෙල්. ඒකත් මේ ගෙදර හින්දපුවා. මාත් ඒ කාලේ කොණ්ඩේට දැමේ තැඹිලි තෙල් තමයි යන්නේ. කොණ්ඩේ හරියට ආරස්සා වෙනවා. බජාද? කොහෙද බං අපි ගාපුවා බොලා ගන්නෙ මං ගාවේ මේ රන් තැඹිලි තෙල්. පිගාන තෙල් කොහෙන්ද බං ගන්න? ආන්ටි අපි තේක බොමු ආශා අසනී පුරාට පස්සේ පොඩ්ඩක් ඇදලා ගිහිල්ලා නේද කොණ්ඩේ කැපුවද නෑ ආන්ටි ඔය කොණ්ඩේට මොකක් හරි කටුවක් ගහවන්න නරකද අනේ ආන්ටි මං කටුන යූස් කරන්නේ නෑ මම ඒකට කැමති නැහැ ආන්ටි මොකද පුතේ කලින්ම මාමේ නංගිට සනීප නැහැ. සනීප නැහැ? ඒ මොකෝ? උණ ගැනෙන වගේ කිව්වේ. ගිහිලා ડોක්ටර්ත් හම්බ වුණා. හරි වැඩේනේ. එහෙනම් මම මල්ලිකාට කෝල් කරලා කියන්නම්. මේ පුතා රස්සාවත් කරගන්න නැහැ මේ කරදරින්ද නේද? එහෙම නෑ මාමේ. මං ගිහිල්ලා එන්න. පුතේ ට්‍රේඩින්ග් එකක්වත් ඕනේ නෑ. මාමේ මොනාරි උමනාවක් වුණොත් කෝල් එකක් දෙන්නකෝ. හොඳයි පුතේ. මම බැලුවේ කවුද මේ පිරිමි මහත්තයා කියලා. ඕම් බලාපංකෝ ඉතින් මගේ පෙනීමේ තරම මේ අපේ පෙමිතානේ બોලේ. ඔව් ප්‍රමිතා තමයි කොහෙද ඉතින් මේ ගෙදර ඔක්කොම ඉන්නේ ආබාධිතයනේ ඒකට ඉතින් මං පලියයි අනේ හැබැයිටම ඔය එබරන් කොහෙද දැන් ඉන්නේ බං? මං ඉතින් ඔය එබරන් කිව්වට ගමේ අනිතුන් කියන්නේ අබරන් කියලා. අයියෝ ආතමත් වාතයක් උනානේ මයියානම් වාතය අමාරුවක් නම් බල ඉන්න එපා. අම්මට කියලා සුදුලුණු ඩිංගක් තම්බන බීහන්. සුදුලුණු කියන්නේ මේ දිව්‍ය ඖෂධයක්. සඳ සාවි